ආයුබෝවන්. සුසර මාධ්‍ය ඒකකයේ මම ටී රුසිර තිනුරග. අද අපිත් එක්ක සුවිශේෂී පුද්ගලෙක් එකතු වෙලා ඉන්නවා. අප ගිරාඳුරුකොටබ මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු ක්‍රීඩා අංශ භාර ගුරුතුමනි. චාමින්ද ගුරුතුමනි, ඔබ මේ ගිරාඳුරුකොට පාසලේ වැඩ කරන කාලේ කොහොමද අපේ පාසල ලැබපු අත්දැකීම් පොඩ්ඩක් කියන්න. ඔව් රුසිරු ගිරාඳුරුකොටේ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෝ කියන්නේ දරුවෝ කියන්නේ බොහොම දක්ෂ දරුවෝ. ක්‍රීඩාව, කලාව, සාහිත්‍ය මේ හැම එකක් එක්කම දක්ෂතා දක්වපු දරුවෝ. ඉතින් අපිට මතකයි අපි මුලින්ම ක්‍රිකට් පටන් ගන්න කාලේදී කිසිම සහයෝගයක් තිබුණේ නැහැ. ඔබ මේ ලෝකෙට පහළ වෙලත් නැති කාලෙක තමයි පුතේ අපි ක්‍රිකට් පටන් ගත්තේ. අපි මුලින්ම ක්‍රිකට් පටන් ගන්නකොට අපිට මේ වගේ ලනු පැදුරක් තිබුණේ නැහැ. එතකොට අපි ගෝණි පඩංගුවේ තමයි ඉස්සලාම ක්‍රිකට් ගාලා බැට් කරන්න පුරුදු කරේ, බෝල් කරේ, ඒ සියල්ල කරේ පොඩි කොටසක තමයි මේක කරන්න පටන් ගත්තේ. ඒ කාලේදී ඉතාම දුෂ්කර විදියට අපි ක්‍රිකට් ආරම්භ කරා. විශේෂයෙන්ම මගේ සහෝදරයා ගාමිණී ජයසිංහ මහත්මයා තමයි අම්පාර දිස්ත්‍රික්කයේ කියන්නේ දෙහියත කණ්ඩිය තමයි මාවෙලි සීකලාපේ මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ. එතුමා එකතු කරගෙන තමයි අපි විශේෂයෙන්ම අපේ පාසලේ දරුවෝ දියවිද්‍යාගමට තමයි ඉස්සර ක්‍රිකට් ක්‍රීඩා කළේ. ඊට පස්සේ අහම්බෙන් තමයි අපිට ගිරාඳුරුකොට්ටේ ක්‍රිකට් පටන් ගන්න හැකියාව ලැබුණා. ගාමිණී ජයසිංහ මහත්මයාගේ සහයෝගයෙන් තමයි අපි ක්‍රිකට් එක පටන් ගත්තේ. ඒ සීසන් එකේදී අපි 13 වෙනි පහළ, 15 වෙනි පහළ, 17 වෙනි පහළ, 19 වෙනි පහළ මේ හැම වයස් කාණ්ඩයකටම අපි ක්‍රීඩකයෝ කණ්ඩායම් දෙක බැගින් සහභාගී වුණා. ඒ අතරේ 15 වෙනි පහළ කණ්ඩායම අවසන් 8 දින අතරට එන්න තරම් දක්ෂතාවයක් දක්වනවා. 15 වෙනි පහළ කණ්ඩායම උබ සබරගමු සෙමි ෆයිනල්ස් එනකන් ඇවිල්ලත් අපි පුංචි පරාජයකට තමයි පත් වෙන්නේ. හැබැයි ඒ කාලේ මේ වගේ පහසුකම්, මේ වගේ සහයෝගය, දෙමව්පිය සහයෝගය මේ කිසිවක් නැතුව තමයි පුතේ අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ. දැන් සර් අපේ ක්‍රීඩකයෝ ඉන්නෝනේ. මේ පේන මානේ ඉන්නේ සර්ගෙම ගෝලියෝනේ. ඒගොල්ලෝ ගැන කිය මොනවද සර්ට කියන්න තියෙන්නේ? මේ හටන ගැන, ලංකාපුර සටන ගැන මොනවද කියන්න තියෙන්නේ? අතරම ලංකාපුර සටන ගැන කෙනෙකුට පවන් මදුෂාන් අපි ළඟ ක්‍රිකට් ගහපු ගිරාඳුරුකොට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් ගහපු ක්‍රීඩකෙක්. ඒ වගේම තමයි පුහුණුකරු සසිත් සඳරුවන්. ඔහුත් ගිරාඳුරුකොට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගෙන ඊට පස්සේ බණ්ඩාරවල සාන්ත තෝමස් විද්‍යාලයෙන් ගුරුතලාව සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩා කරලා මේ විදියට ඇවිල්ලා නැවත ඔහු තමන්ගේ පාසලට සේවාවක් කරන අරමුණෙන් තමයි ඔවුන් අද ඇවිල්ලා මේ කරන්නේ. එතකොට මේ දරුවෝ ඉතාමත් දක්ෂ දරුවෝ, මහියංගන ජාතික පාසලේ දරුවෝ වගේම ගිරාඳුරුකොට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවෝත් මේ ක්‍රිකට් ක්‍රීඩාවට හරි දක්ෂයි. ඔවුන්ට ක්‍රීඩාව ගැන උනන්දුවක්, කැපවීමක් තියෙන නිසා මම හිතන්නේ පුතේ තව කාලයකදී අපට ගිරාඳුරුකොට්ටෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකෙක් බිහිකරන එක තරම් අපහසු කාර්යයක් නෙවෙයි කියලා තමයි මගේ විශ්වාසය. සර්ට හිතෙන්නේ මේ පාසල් දෙක අතර කවුරු දිනයිද? මම එහෙම කියන එක හරි නෑ නේද? මම ස්වාධීන පුද්ගලෙක් හැටියට මේ වෙලාවේ තරංගේ නරඹන ප්‍රේක්ෂකෙක් විදිහට කවුරු ජයග්‍රහණය කරත් පුතේ අපි අපලසන් දෙන්න ඕන. හෝම් ටීම් එක විදිහට ගිරාඳුරුකොට්ටේ දිනනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ගිරාඳුරුකොට්ටේ දිනන්න ඕන. නමුත් මධ්‍යස්ථ පුද්ගලෙක් විදිහට මම එහෙම පූර්ව විනිශ්චයක යෙදෙන එක සාධාරණ නෑ කියලා මම විශ්වාස කරනවා. එහෙනම් සර් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි සර්. බොහොම ස්තුතියි. සුසර මාධ්‍යයකට බෙවින්ම ස්තුතිවන්ත වෙනවා.